ආයුබෝවන්. ආයුබෝවන් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ may you live long. ඉතින් අද අපි කතා කරන්න යන්නේ විහාරයකට සිද්ධාස්ථානයකට ගියාම සාමාන්‍යයෙන් අපිට ඉංග්‍රීසියෙන් කතා කරන්න උවමනා වුණොතින් කතා කරන්න අවශ්‍ය කරන වාක්‍ය කිහිපයක් ගැන. මුලින්ම බලමු තෙරුවන් සරණයි කියන්නේ කොහොමද කියලා. May the triple gem bless you. Triple gem කියන්නේ තෙරුවන් කියන එකට. May the triple gem bless you. තෙරුවන් සරණයි. අපි බලමු දැන් අපි කොහොමද පූජා වස්තුවක් තියෙනකොට අපේ ඉන්ටෙන්ෂන් එක එහෙමත් නැත්නම් අරමුණ ප්‍රකාශ කරන්නේ කියලා. මම බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කරමි. මම බුදුරජාණන් වහන්සේට මේ මල් පූජා කරමි කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ I offer these flowers to the Buddha. I offer these flowers to the Buddha. එතකොට පහන් පූජාවක් කරලා අපි කියනවානේ ධර්මයේ ආලෝකය මේ ධර්මයේ ආලෝකයෙන් මගේ ජීවිතයට මඟ පෑදේවා. ඒ වගේ වාක්‍යයක් කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? May the light of Dhamma guide us. May the light of Dhamma guide us. භික්ෂුන් වහන්සේලාට හෝ උපාසක මාතාවකට හෝ එහෙමත් නැත්නම් වෙන යම් කෙනෙකුට හෝ යම් කිසි දෙයක් පූජා කරනකොට අපිට කියන්න පුළුවන් please accept this offering. කරුණාකර මේ පූජාව පිළිගන්න. Please accept this offering. අපි ඊළඟට බලමු ධර්මදේශනාවක් අසන අවස්ථාවක හෝ භාවනාවක් ගැන විමසනකොට හෝ භාවනාවක් විමසනකොට හෝ යම්කිසි අපහදිත තැනක් තියෙනවා නම් මේ ධර්මයේ අර්ථය පැහැදිලි කළ හැකිද කියලා අපිට අහන එක ඉංග්‍රීසි වලින් කොහොමද කියන්නේ කියලා. Can you explain the meaning of this Dhamma? Can you explain the meaning of this Dhamma? මේ ධර්මයේ අර්ථය පැහැදිලි කළ හැකිද? මට විහාර මන්දිරයේ භාවනා කළ හැකිද කියන වාක්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද කියලා බලමු. May I meditate in the shrine room? Shrine room කියන්නේ විහාර මන්දිරය. May I meditate in the shrine room? පිනක් කරලා සිත සතුටු කරගෙන අපි කියනවා මේන් මට මහත් පිනක් ලැබෙනවා කියලා. මේන් මට මහත් පිනක් ලැබෙනවා කියලා ඉංග්‍රීසි වලින් කියන්නේ this gives me great merit. This gives me great merit. අපි සිදු කරපු පින් තව කෙනෙකුට අනුමෝදන් කරන වෙලාවලදී දැන් අපේ මියගිය ඥාතියෙකුට මේ පින් අත් වේවා කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? May this merit be transferred to our departed loved ones. May this merit be transferred to our departed loved ones. අපෝ කියමු May this merit be transferred to our departed loved ones. Loved ones කියන්නේ ආදරණීයන් ඥාතීන්. transferred කියන්නේ පින් දෙනවා අත් වේවා කියන එක තමයි transferred කියලා අපි මේ වාක්‍යෙදී යොදාගෙන තියෙන්නේ. එතකොට අපි බලමු සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? May all beings be happy and well. May all beings be happy and well. May all beings be happy and well. ඒ කියන්නේ සියලු සත්වයෝ සුවපත් වෙත්වා. ඉතින් මේ වාක්‍ය භාවිතා කරලා ඔයාගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්න. ඔයාට තෙරුවන් සරණයි. නැරඹූ ඔබට ස්තුතියි. May the triple gems bless you. Thank you for watching.